අද දිනේ ලොවම අවධානය දිනු පුවත ගැන ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි වාර්තා කළ තිබුණේ මෙසේය. Israel and Hamas agree to first phase of Trump's Gaza ceasefire plan. රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ ට්‍රම්ප්ගේ ගාසා තීරයේ සටන් විරාම සැලැස්මේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් එකඟ වේ යනුවෙන්. Gaza ceasefire and hostage releases within days after Israel and Hamas agree first phase of deal. BBC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය පළමු අදියරේ කිව්සුමකට එකඟවීමෙන් පසු ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් දින කීපයක් තුළ නිදහස් කෙරේ යනුවෙන්. Trump announced Israel-Hamas ceasefire deal. What we know and what's next. අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ ට්‍රම්ප් ඊශ්‍රායලය හමාස් සටන් විරාම කිව්සුම නිවේදනය කරයි. අප දන්නා දේසා ඊළඟට කුමක් සිදුවේද යනුවෙන් මෙම පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. Marco Rubio interrupts Trump with handwritten note on Gaza deal. The Guardian පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ගාසා කිව්සුම පිළිබඳව අතින් ලියන ලද සටහනක් සමග මාකෝ රූබියෝ ට්‍රම්ප්ට බාධා කරයි යනුවෙන්. Gaza deal provides great hope for hostages, Palestinian and region, Macron say. ෆ්‍රාන්ස් පුවත් සේවය වාර්තා කරන්නේ එහෙම නැත්නම් ෆ්‍රාන්ස් 24 වාර්තා කරන්නේ ගාසා කිව්සුම ප්‍රාණ අපකරුවන්ට පලස්තීනුවන්ට සහ කලාපයටම මහත් බලාපොරොත්තුවක් සපයන බව මැක්‍රොන් පවසයි යනුවෙන්. Hamas accept Trump peace plan ending 2 year of war in Gaza returning hostages. Fox පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ගාසා තීරයේ වසර දෙකක යුද්ධය අවසන් කරමින් ප්‍රාණ අපකරුවන් ආපසු ලබා දෙමින් ට්‍රම්ප්ගේ සාම සැලැස්ම හමාස් පිළිගනී යනුවෙන්. මෙම පුවත අද දෙරණ පුවත් වෙබ් අඩවියෙන් හමාස් සහ ඊශ්‍රායල් අතර සාමගි උසුමේ පළමු අදියරයට අත්සන් තැබේ යනුවෙන් අද දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. හිරු පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ ගාසා සටන් විරාම සැලැස්මේ පළමු අදියර ඊශ්‍රායලය සහ හමාස් අත්සන් තබයි ට්‍රම්ප් යනුවෙන් තමයි මේ පුවත වාර්තා කර තිබෙන්නේ.